ට්‍රිප් කියන ගේම් එක. මේ ගේම් එක මේ MB 700ක් විතර වගේ තමයි උනේ. මම මේක ඩවුන්ලෝඩ් කළ එකපාරක් ප්ලේ කරා. يعني ගේම් එක ඉවර කරා එකපාරක්. මට එතකොට මේක රෙකෝඩින් කරගන්න අමතක වුණා. මේ ගේම් එක දැන් මං ආයි පාරක් ගහලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. පොඩ්ඩක් කන්ටිනියු දීලා පොඩ්ඩක් බලමු අපි ඉස්සෙල්ලා. ඔය විදිහට තමයි කියන්නේ. මේකේ සවුන්ඩ් එක නම් ගේම් එකේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. මේක ගේම් එකේ සවුන්ඩ් එක මියුට් තමයි තියෙන්නේ. මං සෙටින්ග්ස් වලත් බැලුවා එහෙම ඒකින් වැඩි කරන්න දෙයක්වත් නැහැ. මේකේ සවුන්ඩ් එක මියුට් අපිට සවුන්ඩ් එකක් දීලා නැහැ මේ ගේම් එකේ. ඉතින් තාම ඩෙවලොපර් මට්ටමේ යන ගේම් එකක් වෙන්නේ නැති. ඒ වුණාට හොඳට තියෙනවා ගේම් එක. චුට්ටක් අර මේ මගේ ලැප් එකකින් මම ප්ලේ කරන්නේ. ලැප් එකේ ගහනකොට පොඩ්ඩක් මේ ලැග් වෙනවා. රෙකෝඩින් කරගෙන ගහන්න අමාරුයි. දැන් ඔය මං ඔය ඉන්නේ මේ මං ඉවර කරපු මේකේ. මං ඕක ගහලා ඉවර කරා. චුට්ටක් ගිහිල්ලා බලමු අපි මේ කැරක්ටර් ඇබිලිටිස් එහෙම ඔයගොල්ලෝ පෙන්නන්න මොන වගේද තියෙන්නේ කියලා. කැරක්ටර්ස් එහෙම දියමන්ති එහෙම ඉන්නවා. මේ අත් හතර ඉන්න ගිනි කසය ඉන්න ඔය වගේ කැරක්ටර්ස් ටිකක් ඉන්නවා. සත්තු 10ක් විතර තමයි ඉන්නේ. බෙන්ටෙන්නේ සත්තු 10ක්. සත්තු 6 දෙනා ඉන්නේ. සත්තු 10 නේ 6 දෙනා. අපි දැන් අලුතෙන් ගේම් එකක් ස්ටාර්ට් කළා. මේ බලමු පොඩ්ඩක් මේ මොකද වෙන්නේ කියලා මේ ඔයගොල්ලන්ට බලා ගන්න. මේ ගේම් එක මේ කියන්නේ හරි ආතල් ගේම් එකක්. වැඩිය මේ MB ගණක් ගින් නෑ ඩවුන්ලෝඩ් කරන්න. මේ කියන්නේ GB ගණන් යන්නේ නැහැ. MB 700යි ඩවුන්ලෝඩ් කරන සෙටප් ෆයිල් එක. ගිහිල්ලා බලමු අපි ඉතින් ගේම් එක තුල. ඔන්න විදිහට තමයි ගේම් එක ඇතුළට ගියාම පෙන්වන්නේ. ඉස්සෙල්ලා පොඩි මේ වීඩියෝ කැල්ලක් එනවා. මම ඒක ස්කිප් කරේ නෑ. ඉතින් මම පළවෙනි පාර නම් ගහනකොට ස්කිප් කරා. දැන් මේ පාර මම ස්කිප් කරන්නේ කරේ නෑ වීඩියෝ එක. මොකද ඕගොල්ලන්ට බලා ගන්න. තමන් රෙකෝඩ් ඩොන් කරන්න නැතුව මේ නිකන් මම නෝමල් ප්ලේ කරනකොට නම් මම ওই වීඩියෝ බල බල ඉන්න ටක් ගාලා ස්කිප් කරලා දාලා ප්ලේ කරනවා. මේ එහෙම වීඩියෝ බල බල ඊට පස්සේ එකක් මට බෝරින් වීඩියෝ බල බල ඉන්නකොට මේක යන්නේ මේ අපේ බෙන්ටෙන්ගේ වොච් එකෙන් අර මේ හෙක්ස් කියලා කෙනෙක් කොරලෝසුවේ කෑලි ගලවනවා. ඔරලෝසුවේ කෑලි ගලවනවා බෙන්ගේ වොච් එකෙන් හෙක්ස් කියලා එක්කෙනෙක්. ඒක තමයි ඔක වෙන්නේ. මේ ඒ පාර අර සත්තු ටික වෙන වෙන තැන් වලට ඇදිලා යනවා. ඒ කියන්නේ වොයිඩ් එකට අපි වොයිඩ් එකට ගිහිල්ලා තමයි මේ සත්තු හොයාගන්න වෙන්නේ. දැන් හෙක්ස් ඇදලා ගත්ත හින්දා කිසිම සතෙක් නෑ දැන් අපි ළඟ. අපිම තමයි ගිහිල්ලා දැන් මේ සත්තු ටික එහෙම එකතු කර ගන්න ඕන. හෙක්ස් මොකද්ද කොල කෑල්ලක් දාලා ගිහිල්ලා යන්න. මොකද්ද මන් නම් තේරෙන්නේ නැහැ කියන දේවල් තියෙන දේවල්. We just pretty වැඩ නෑනේ. මම අනම්මනට ස්කිප් කළා දාම. දැන් මං කලින් පාරක් ගහලා තියෙන හින්දා මේකේ කන්ට්‍රෝල්ස් එහෙම දන්නේ. ඒ හින්දා මං ඒවා වැඩි බලන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඕන නම් පොඩ්ඩක් ඔය බලා ගන්න උතර පැත්තේ තියෙනවා. ස්කූටර් එක ගන්න ආර් එක බන්න ඕන. මං අර කලින් පාර ගහලා තියෙන හින්දා ස්කූටර් එක ගන්න දන්නවා. ඒකයි මම කලින්ම ගත්තේ. හරි අර මේකේ පැල අමුතු සීන් එකක් තියෙනවා. ඔය පැල වගේ තියෙන ඒවා උඩට එහෙම පැන්න ගාම නිකන් අපි බම්ප් වෙනවා වගේ. අර අපි නිකන් බම්ප් වෙනවා වගේ උඩට පැනලා. මේ මම රෙකෝඩින් ඔන් කරන් ගහන හින්දා පොඩ්ඩක් ලැග් සීන් එකක් කරනවා. නැත්තම් මේක ලැග් වෙන්නේ නැහැ කිසිම විදියකට.
මේ ගේම් එක පඩිපෙළ ස්කූටර් පදිනෙක් කියන දෙකල් තිනවද පොලිස් මාමේ හොද ඇයි දැම්මට කතා කරේ මේගොල්ල අපි ගෙන්න්නගෙන තියන්න වන්ගේ තන්න ඒගොල්ලොඟ වැඩ කරගන්නද බෝද බෙන්ටන්ගේ නමට මොකක්ද වෙන්න හොම කරාට පස්සේ හෙක්ස් මගේ ඔරලෝසිය සත්තුන්ට කෙලිය දැම්මං සතෙක්කත් නැතුව නිකම්ම තමයි මේ මිෂන්ටික පලවෙනි මිෂන් ටික් කරන්න ඕන ඇයි මෙහෙම මේක ෆෝලින් ඩැමේජ් නැති හින්දා හොඳයි නැත්නම් ඉතින් කෙලවෙලා යනවා හරිනේ ගස්තේ කඩන් වැටුණා අපේ පාර බ්ලොක් කරා කොහමද ගියාම අපි යන්නේ බය වෙන්න එපා යන්න විදියක් තියෙනවා ඒක ඔයගොල්ලන්ට ඉස්සරහට බලන් ඉන්නකොට තේරෙයි ඩීජේ එකක් ගහනද මෙච්චර දුර ආවේ ඩීජේ ගල්ලු කැසට් එකක් අහන්නද ඕ සින්දුවක් ප්ලේ වෙනවා හරි ලස්සනයි අම්මට සිලර වොයිඩ් එකට යන්න ඔන්න ගේට් එක ඕපන් වුණා දැන් අපි වොයිඩ් එකට ගිහිල්ලා තමයි පළවෙනි ඒලියන්ව අන්ලොක් කරගන්න ඕන අපේ ඉස්සෙල්ලාම දැන් අපිට වොයිඩ් එකට යන්න තියෙන්නේ නොහොම තමයි ටිකෙන් ටික අපි ගේම් එක ඉස්සරහට යනකොට වොයිඩ් එකට ගිහිල්ලා මේ ඒලියන්ස් අන්ලොක් කරගන්න ඕන දැන් ඔය පළවෙනි මේ ඒලියන් අන්ලොක් කරගන්න හින්දා මේ එච්චර හාඩ් වෙන්නේ නැහැ මොකද අපිට ඒලියන් කිසිම කෙනෙක් නැහැනේ දැන් ඊළඟ එකේ ඉඳන් දැන් ඊළඟ ඒලියන් ගන්න යන මිෂන් එකේ ඉඳන් පොඩ්ඩක් හාඩ් ගේම් එක මොකද මේ ඇයි අපිට ඒලියන් කෙනෙක් ඉන්නවනේ එතකොට දැන් අපිට ඒලියන් කිසිම කෙනෙක් නැහැ ඒලියන්ලා ඒ නිසා මේක චුට්ටක් මෙතන හාඩ් වෙන්නේ නැහැ අපිට හීට් බ්ලාස්ට් ගන්න දින ඔතනින් ඔය ඉන්නේ අපි ගිනි ගන්නු ඔර රිද්ද කඩා ගින කෑනු දුවන්නු ඔය ඉන්නේ දැන් අපිට ගිහිල්ල මේක ඔය පොඩි ඇම්බැට්ටෝ වගේයක් උන්ටිකට විසිවෙන්න ගහලා ආය ඔයිඩ්ඩකට එලි ඔයිඩ්ගෙන් එලියටන පාරාදාගට තමයි තියන්න අපිරිත නොගේ කුරමිට්ට තිතුන් දෙනෙක් තර එනවා ඉතින් ගහන්න පලවෙනික හින්ද අවුලන්න අන්තිමට අන්තිමටකට නිකංගර ගල් යෝදය වගේ කට්ටිය පුත්තෙන පෙට්ටි දෙකක් පුච්චම් පෙට්ටි දෙකක් පුච්චම් ගිනිගණ්ඩු අරරිත්තකට කෙනකෑන තුබන්ඩු ඉන්න පත්තු කරන්න දන්න පත්තු කර දැන් තව දෙකක් පත්තු කරන්න තියෙන අර පැත්තර ගිල්ල එකක් පත්තු කරන්න තින අනි පැත්ති කියලා තව එකක් පත්තු කරන්න තියෙනවා පත්තු කල ඉතර කරන්න මේ එන පුරමිට්ටොන්ට ගහන්නත් තියෙනවා අඩු දෙන්නෙක් හිටියකු අනිත් එක ඒ දෙන්න දෙන්න එක්කෙනයින බංගින් ඉතුරු වෙලා කෝනිත් එක අඩෝකෝ ඌ ඇටුනත් දන්න ඔයිඩ් එකට ඒවාදාන්න අපි මේ පිත්තල පහනත් පත්තු කළෙම අම්මට සිදි පහනස්තයක කැංගිලා දල්තිය දෙන්න ඔබට අන්නේ මැරල පලයන් අපිට වද දින්නතුව මෙතන හරි දැන් ගයිස් අපේ ගේට් පහන්තුනම ලස්සන්ට පත්තිනවා අපිට ගේට්ටු දෙක ගේටුව ඕපනලාතින් දැන් අපට වොයිඩ්ඩෙන් එලියට යන්න තම තියෙන්නේ
තාම අපි කනුඩ දැන් අපි කනුවෙන් බිමට පැනකම් මේක ෆෝලින් ඩැමේජ් නැති ඉඳ උලන්න උඩ කොච්චර උඩකින් පන්නත් කිසිම අවුලන්න නැතුව පන්න හැබැයි ඉතින් මේ කිසිම සතෙකින් වතුරට නම් පයින්න බෑ එහෙම ඒ ආකාරයෙන් ගස්තික පුරුස්සගෙන අපි ඉස්තරහට යමුකද අපි ඉන්න මාර්ගය කාටවත් අවහිර කරගන්න දෙන්න බෑ කරන්න දෙන්න බෑ එහෙම කරන්න දෙන්න පුළුවන්ද සෙලිබ්‍රිටි කෙනෙක් පාරනකොට ඒක ඒ පාර් ක්ලියර් විදිහට තියෙන්න ඕන අංකල් තව ගස් වැටලා තියෙනවලු අපිට පුච්චන්නලු යකෝ අපි දැන් ඒලියන් අල්ලා අරගෙන ඇවිල්ලා තින්නේ බා මුල් නැහැ කිව්වා ගෙදර දොරේ වැඩ කරලා දෙන්නද බා ඒවා එක්ක මේ වෙනුන් එල්ල කරගන්න ඕන බෙන්ටෙන් වෙන්න ඕන ඇවිල්ලා ඒවා පුච්චලා දෙන්න හිරු ටීවී එකෙන් බෙන්ටෙන් දුන්නේ නැහනේ එල්ලුවට අපි මෙහෙම බෙන්ටෙන් බලමු ගයිස් ගිනිගාණ්ඩු ඔර රෙද්ද කඩාගෙන ගෑනු දුවන්ඩු ගිනිගාණ්ඩු ඒ හැමතැනම ගස් ගලවල දාලා කවුද බං මෙච්චර මෙහෙම අමනුස්ස වැඩක් කරේ අපි බොයිඩ් එකට ගිහිල්ලා ටිකට අපි අද්දි පාර ක්ලියර් විදියට තිබ්බේ අපි පාරවල් සුද්ධ කරන්නත් උනා බෙන්ටෙන්ට අන්තිමට අනිත් ගස් දෙක කොහෙද අනිත් ගස් දෙක කොහෙද මට දැන් කාලේ මම මේක ගේම් එක ගහලා මාස 4ක් 5ක් විතර නෝ ආයි දැන් මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරලා වීඩියෝ එකක් දාන්න ඕන කියලා හිතුණා ඉතින් මට මුල් කාලේ තිබ්බ මිෂන් සමහර ඒවා මතක නැහැ ඒකයි මම මේ පොඩ්ඩක් මේ ලත වියන්නේ නැත්තම් මතකෙන් ගහන්න ගත්තා නම් මට මේ එහෙනම් මෙලාකට මීටර කොහෙද තියෙන්නේ කියලා මේ ගස් ටික එහෙම ආසම සීන් එක තමයි ඔය අර මේ මේකේ තියෙන මොකක් හරි දෙයක් උඩ මේ උඩ පැන්නට පස්සේ ඒක නිකන් අර මේ ඒක නිකන් අර අමුතු මේකක් කියලා නිකන් රබර් කෑල්ලක් වගේ වෙලා ඒක උඩ පයින්නකොට ඒක මේ බම්ප් වෙනවා ඒක තමයි ආසම සීන් එක අර පැල එහෙම අපි උස්සලා විසි කරනවා වගේ නිකන් ආර තියෙන අනිත් ගස් දෙක හරි දැන් මට සුට්ටක් මතකයි මොකද්ද සිද්ධිය කියලා මොනවද කරන්න ඕන කියලා දැන් චුට්ටක් මතකයි මට සිද්ධිය. ඔහම ගිහිල්ලා අන්තිමට මට මතක විදිහට කුරුල්ලෙක්ගේ බිත්තරයක් තියෙන තැනකට යන්න තියෙන ඔන්න ඔය හරියදී වගේ. අර ගහත් පුච්චලෙමු කුරුල්ලගේ බිත්තරේ බලන්න කලින්. මට මතක විදිහට යන්න කුරුල්ලගේ බිත්තරේ පුච්චන්න. බිත්තරේ පුච්චනවද? බිත්තරේ පුච්චන්න නෑ මං හිතා එතනට ගිහලා මොකක්ද ගන්න තියෙන්නේ. ඔත්තනින් ගියාට පස්සේ තමයි මට මතකෙට තිබ්බේ කෝණෑනේ කොයිද බං පිච්චුවහමත් වෙයිද කොයිද බං නෑනේ කොය යකෝ මට යතුරු දියන් යතුරක් වගේ එකක් තිබ්බ නේද කලින් කොයි යතුරු දියන් යතුරු දියන් මට අම්මට උඩු මං හිතන්නේ අර අතෙන්ට අර පොලිස් මාමා ගාවට ගිහිල්ලාද කොහෙද එන්න ඕන මේ මැප් එක අපි මිෂන් එක ප්ලේ කරන ගමන් එක මේ සබ්මිෂන් දින සෙල්ලම් කරන්න ඕකේ ඇතුලේ මේ ඒවා වලින් පොයින්ට්ස් හම්බ වෙනවා අපි ඒවත් එකතු කරගෙන තමයි ගේම් එක ඉවර කරන්න ඕන අපි අර පොලිස් මාමා ළඟට ගිහිල්ලා එමු මේලේ වැඩේ කර ඉතුරු ටික කරගන්න මම හිතන්නේ කීයකින් තමයි අපිට මේ අර ඩෝස් ටික ඕපන් කරගන්න පුළුවන් වෙන්නේ බර්ඩ් නෙස්ට් එකේ වර මං කිව්වේ යතුරක් තියෙනයි කියලා මේ පොලිස් අංකල් ළඟට ඇවිල්ලා තමයි අපි අරගෙන යන්න ඕන මිෂන් රිවෝඩ් එකට කාසි 15ක් හම්බුණා ඔය වයර් වගේ තියෙන තැන් වලට යද්දී නිකන් ප්‍රශ්නාන්ත ලකුණක් වගේ පෙන්වන්නේ මේ වයර් වලින් යන්න පුළුවන් වේග බට්ටගේ අපිට වේග බට්ටේ ඉතින් තාම නැහැනේ
මං ඔය කිව්ව තින අතුර අර දෙක්කදක ඉස්සර බිම මේ නිකන් ගේම කාරුන්න කර බිම ගල් ඇඳල තියෙන්නේ පොළොවේ දෙකත ප්‍රශ්නන්ත ලකුණක් පෙනන ඒතාගේ තැඟලි ගන්නන ඒක බට්ටක අපි දැන් ගන්නවන වගේතට දොර පැත්තට ඒ දොර පැත්ත තින මිසන් පොඩ්ඩක් කියන්න දොරින් ලෑන මංගේ සබ්මිෂන් කියල කියලා ඒ පොඩ්ඩක් කියන්නේ ඔළුව විකාර කන්නවගේ මවස් කන්ටරෝල් නෑ තනිකට කීබෝඩ් කන්ටරෝල් ඉතර වගේ මිෂන් තියෙන්නේ ඒව එන චාට ඒ වගේ මිෂන් නති එකගේම විතරක් ගාගෙනන්නවන ආනෑන නැතෙන්ට අන්න කලින් මට මහිතන මේ අර මෙතන මිෂන් කම්පිට් කල ඕන යන්න ගස්කුරු මිට්ටුරියට ගහලදාලයම් ගයිස් මම මේ තව ෆාකරයි බ්ලඩ්ඩගන් ගේම්පලේ එකත් දාලාති චෑල්ලගේ ඔගොල්ලො බැලු නැත්තන් මේ ගිහිල්ල ඒ වීඩියෝ ලයික අදදාලන්න මොද මේ වීඩියකට විය සටයි තාම ඇවිල්ල තිබීම බලති මාන්සිලා එඩිට් කරලත් වියස් සටක් කියල තිබාම දුක නැද්දති එක ලයික එකයි ඒකත් මං මගේ කවුන්ටකින් ගිල්ලදා කත ලයික එක හරි ලස්සනයි ගස්කුරමිට්ටුරිකට ගහලදාලයමු ඒ දෙන්නේ එකාට ගහන්න එක අසාධාරණයි ඇබැයිති උඹලට නැති පවර එකක් මට තියන එක වෙනම කතාව එට දෙන්නෙක් ඒ අර තව එකෙක්කු හින්දාවේ හරි උරතයි අපිත් එක්ක සෙල්ලන්නෑ කොල්ලෝ කෙලින්ම ගින්දර තියෙන්නේ අත්දිගේ නෙක්කන සිල්ලන්දාන්නයට ඕක තමයි වෙන්නේ මර මොකක්ද අපි හොඩ්ඩක් උට පැනලය උට පැනලා ඒ මහරාද ලේක ගිනි කසය උඩ පයින මිසන් එක පැත්තකට දාලා පලයම් පලයම් ඒ what the එක පාට ස්තරට ඉන්න පායකෝ බයවෙනවා බා කාලෙකට පස්සේ ගේම එකගේ දැක්කට පස් එක පාටම ඉස්සරහට පයින බය කරන්න බා ගිනිමලයක් ගහන්නත්තරමට මේ ඒ අස්සේ මෙතන ගොඩ්ඩ ඉන්න ගිනි මලේ පත්තු කල්ලමයා ඒ අපිත් එක සෙල්ලන්න කොල්ලො ගෙලින්ම කිනි තියලදාන්න ගහන්න රවුන්ම ආමේ අර නංගී මල්ලී ඕ මොකක්ද ගේෙස එක සුද්දා ඒ මුන් ගිනිගන්නේන මේ වාලට පේන්න පොඩි වැඩත්දාන්න ඇත්තම කලින් ප්ලේ කරලා තියෙනවා මොකක්ද කියන්නේ මොකක්ද කියන්නවාද මංහිතන්න අර දොරේ මිසින් එක දැන් ඒගොල්ල කිව්ව මංහිතන්න ඒගොල්ලුන්ගේ කට්ටිය එක ඇතුළ හිරවෙලා අපි දැන් ගිල්ල එක මේ කියන්න එතනින් ඒ මිනිස්සු ටික බේරගන්න ඕන කියලා මගේ ලැප් එක බැටරකට කෙලවුණාග ඉස්සනම් ඉතුරු ටිකරගෙන මම පස්සේ දවසගෙන්න්නම් අදර ගිහින්ෙන්න්නම්ම බයිබයි බස් මව සබස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක් කරන්න එපා